ඕකේ ළමයි. මාව ඇහෙනවා ඇති, පේනවා ඇති. අපිට ඉන්න. right. හරිද? මාව ඇහෙනවා, පේනවා. ඕකේ, cool. අපි අද කතා කරන්න යන්නේ database. right? database කියන lesson එක කියන්නේ grade 10 වල අන්තිම පාඩම. හරි. මෙතනින් grade 10 කොටස් ටික ඉවරයි. right? okay. මම මුලින්ම lesson එකේ නම ලියා ගන්නවා. database. හරි. මෙහෙම. අපි ඉගෙන ගන්න ඕනේ මුලින්ම මොකක්ද database එකක් කියන්නේ කියලා. හරිද? ඒකට අපි ඉගෙන ගන්න ඕනේ මොනවාද data කියන්නේ කියලා. data කියන එක මම හිතනවා මේ විද්‍යාවල දන්නව ඇති කියලා. හරි. data එකක් කියලා කියන්නේ something like this. A data are raw facts that are unorganized and unformatted and do not make sense when they are taken alone. තනිවගත් කල කිසිදු තේරුමක් නොමැති පිළිවෙලකට සාදා නොමැති අමු කරුණු ඒ කියලා අපි කියනවා. හරිද? එතකොට මේක හරිම blank දෙයක්. right? අපිට data කියන දේ දැක්ක ගමන් කිසිම විදිහකට තේරුම් ගන්න බෑ. හරි. එතනදී තමයි database එකක් කියලා එකක් එන්නේ. හරි. database එකක් කියලා කියන්නේ තැන තියෙන data ගොඩක්. මෙහෙම තැන තියෙන data ගොඩක් අරගෙන ඒක එක තැනකට රැස් කරගන්න එක. හරිද? එක තැනකට රැස් කරගන්නවා නිකන් නෙමේ මිනිහෙක්ට කියවලා තේරුම් ගන්න පුළුවන් විදියකට. right? මිනිහෙට කියවලා තේරුම් ගන්න පුළුවන් විදියකට ඒක එකට collect කරගන්න එක තමයි database එකකින් කරන්නේ. right? So we call a database as a collection of data organized in a way that allows access, retrieval and use of that data. right? අපි data එක කොහොමද අපි කියන්නේ gather කරගන්නවා, collect කරගන්නවා, ඒක අපිට access කරන්නත්, කැමති වෙලාවට retrieve කරන්නත්, ඒ කියන්නේ ගන්නත්, හරි? and ඒ වගේම use කරන්නත්. හරි. Now there are two types of databases ළමයි. Manual databases and automatic databases. automatic එහෙම නැත්නම් අපි කියනවා computerized. right? automatic එහෙම නැත්නම් computerized කියලා අපි කියනවා. හරිද? manual database එක කියලා කියන්නේ තාම ඒ කියන්නේ තාම මිනිස්සු අත්දකින් කරගෙන යන database එක. database එක කියන්නේ මොකද්ද? basically ඒක වගුතොගයක්. හරිද? ඒක වගුතොගයක් එක එක විදිය data තියාගෙන ඉන්න. හරිද? වගු වෙන්න පුළුවන්, ඒක ෆයිල් එකක් වෙන්න පුළුවන්, ඒක පොතක් වෙන්න පුළුවන්. මොන හරි මිනිහෙක් එක තාම manually එක ලියනවා නම් හරිද? manually නම් ඒ වැඩේ කරන්නේ අපි ඒවට කියනවා manual database එකක් කියලා. හැබැයි අපි IT students ලා විදියට ඉගෙන ගන්න යන්නේ automatic databases ගැන. automatic database එකක් කියලා කියන්නේ ඉතින් computer එකක් පාවිච්චි කරලා computer එකක් මගින් කරන databases. හරිද? ඒවා තමයි ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට lesson එක ඇතුළේ අපිට තියෙනවා database Microsoft Access කියන software එක ගැන ඉගෙන ගන්න. හරිද? අපි මේ software ගැන ඉගෙන ගන්න යන්නේ නැහැ මෙතන. හරිද? මම ඔයාලට databases ගැන තියෙන ඔක්කොම basics ටික කියලා දෙන්න. හරිද? databases ගැන ඔයා ඉගෙන ගන්න ඕන දේවල් ඔක්කොම ටික මම කියලා දෙන්න. හරිද? එතකොට ඔයාලට අර ටේප් එකට එන ටික කරගන්න පුළුවන්. තේරුණාද? right. ටිකක් lag වෙනවා නේ. ඔක චුට්ටකින් හරියයි. okay. right. so database එකක් කියලා කිව්වම ළමයි ඒක අපි යන්නේ වගුත් එක්ක. හරිද? ඒක ඇත්තටම අපි run කරන්නේ tables එක්ක. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම hierarchy එකක් තියෙනවා. එහෙම නැත්නම් පිළිවෙලක් තියෙනවා. right? මුලින්ම තියෙනවා ළමයි database එකක්. database එක. database එකක් ඇතුලේ තියෙනවා ළමයි tables. වගු. table එකක් ඇතුලේ තියෙනවා ළමයි rows. row එකකම තියෙනවා ළමයි columns.
අපි දැනටමත් දන්නවා rows and columns කියන්නේ මොනවද කියලා. අපි නිකන් රැන්ඩම් පොඩි වගුවක් ගැහුවොත් මෙහෙම පල්ලෙහාට යන්නේ මොනවද? පල්ලෙහාට columns. මෙහෙට යන්නේ මොනවද? rows. හරි. එතකොට මේ මුළු එකම මොකද්ද? tables. tables ගොඩක් තියෙන තැනකට තමයි අපි කියන්නේ database එකක් කියලා. හරිද? right. මම පොඩි වගු දෙකක් ගහනවා. හරිද? වගු දෙකක් ගහලා ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාලට දැන් මට ඒකට උත්තර දෙන්න බෑ තමයි. හරිද? හැබැයි ඔයාලා එක පොඩ්ඩක් ඔළුවෙන් හිතන්න මොකද්ද මේකට උත්තරේ කියන එක. හරිද? right. පොඩ්ඩක් වෙලාවක් ඉන්න. අනේ ඉන්න ඕනේ නැහැ. මම මේ රෙකෝඩින් එක පෝස් කරලා ආයෙ ප්ලේ කරන්නම් ටේබල්ස් එක ගැහුවට පස්සේ. හරි ළමයි. ඔන්න බලන්න මම ගහලා තියෙන වගු තුන. දෙකක් ගහලා තියෙනවා ෆුල්, එකක් ගහලා තියෙනවා බාගෙන. හරිද? මට මේක උගන්නන්න එහෙනම් වැදගත් දේවල් ටිකක් තියෙනවා. හොඳට බලන්න. හරි. අපි නිකන් මේක පොඩ්ඩක් ඇනලයිස් කරමු. මේක විනාඩි 2ක් විතර අරන් ඇනලයිස් කරමු. මොකක්ද මේ කියලා තියෙන්නේ කියන එක? හරි? right. මම මෙතනින් මෙහෙම ටොපික් එකක් මම ලියනවා ටොපික් එක keys in database. හරිලු. අපේ මේ columns තියෙනවානේ. ඔය තියෙන පළවෙනි එකේ SID, name, class, age. දෙවෙනි table එකේ sub code කියන්නේ subject code. හරි. name, medium ඔය වගේ තියෙනවානේ. ඔය සමහරක් කියවල එහෙන specialities ටිකක් තියෙනවා. හරිද? ඒවට අපි කියනවා ළමයි keys කියලා. හරිද? key එකක්, යතුරක්. right? ඒ යතුරු ටිකක් ගැන තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. number 1. primary key. primary key. හරි. primary key එකක් කියලා කියන්නේ table එකේ තියෙන මොන හරි මොකක්ද අපි කියන්නේ මොන හරි column එකක් අපිට මේ තියෙන හැම line එකක්ම uniquely identify කරගන්න use කරන්න පුළුවන් එකක්. හරිද? අනන්‍යව අහුරු කරගන්න අනන්‍යව හඳුනා ගන්න අපි පාවිච්චි කරන එකක් තමයි අපි කියන්නේ primary key කියලා. හරි. අපි ගමු මෙහෙම. මේ student table එක ගත්තම හරිද? කාවද අපිට පාවිච්චි කරන්න පුළුවන් හරිම යුනික් විදියට කතා කරන්න. ඒ කියන්නේ බේසිකලි ඒ කොලම් එකට අදාළව අපි ගත්තම rows ටික එකම එක දෙපාරක් රිපීට් වෙන්න බෑ. නේ? එකක් තියෙන්න පුළුවන් එක්කෙනෙක්ට විතරක් ඒවා. ඒ මොනවාද? දැන් මෙහෙම බැලුවම නම් ඉතින් ඒජ් එක හැරි ඉතුරු තුන මෙහෙමයි නේ. ඇයි? මේවල නම් රිපීට් වෙන්නේ නැහැ, ක්ලාසස් රිපීට් වෙන්නේ නැහැ. ඒජ් එක විතරක් මේ දෙන්නගේ එකයි. හරි. මෙහෙමනේ. අපි ළමයි සාමාන්‍යයෙන් ගත්තම ලොකු ටේබල් එකක් ගත්තොත් හරි අනිවාර්යෙන් නම රිපීට් වෙනවා නේද? දැන් ඔයාලගේ ඉස්කෝලේ ඔයාගේ නමින් තව කවුරු හරි ඉන්නවද කියලා හිතලා බලන්නකෝ. සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඉන්නවා. එකම නමින් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. හරි. එකම ක්ලාස් එකේ ළමයි නැද්ද? එකම වයස්වල ළමයි නැද්ද අනිවාර්යෙන්? හැබැයි ස්ටුඩන්ට් ID එක නැත්නම් ඇඩ්මිෂන් එක ගත්තොත් ළමයි ඇඩ්මිෂන් එක රිපීට් වෙන්න පුළුවන්ද දෙන්නෙක්ට? බෑනේ. රිපීට් වෙන්න බෑ. මේ තියෙන ළමයි අපේ ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්න ප්‍රයිමරි කී එක. අපි ප්‍රයිමරි කී එක පෙන්වන්න සාමාන්‍යයෙන් එයා යටින් ඉරක් ගන්නවා. හරිද? මේ ඉන්නේ ස්ටුඩන්ට් ටේබල් එකේ ප්‍රයිමරි කී එක. හරිද? අපිම සබ්ජෙක්ට් ටේබල් එකට සබ්ජෙක්ට් ටේබල් එක ඔයාලට පේන්නේ නැති එක මේකක් තියෙනවා. මෙන්න මෙතන. මෙතන තියෙන්නේ ළමයි 102. ඒ කියන්නේ 101, 102, 102, 104. හරි. දැන් කියන්නකෝ බලන්න කවුද යුනික් කියලා. අපේ columns තුනක් තියෙනවා. subject code එක obviously repeat වෙනවා 101 ආයෙත් 102 ඒවා දෙකක් තියෙනවා. හරි. name එක repeat වෙනවා ICD දෙසරයක්.
medium එක සිංහල 3 සැරයක් repeat වෙනවා. හරි. එතකොට අපි කාවද ගන්නෙ මේ විදියට unique එකක් විදියට. technically අපිට ওই තුන් දෙනාගෙන් කාවත් ගන්න බෑ. හරිද? yes. ඒක තමයි කතාව. අපිට ওই තුන් දෙනාගෙන් කාවත් ගන්න බෑ තනියම. අපි ඒක නිසා කරන්නේ අපි බලනවා මොන හරි combination එකක් ළමයි. ඕකට අපි කියනවා composite key කියලා. composite key කියලා අපි කියනවා. හරිද? composite key එකක් කියලා කියන්නේ primary key එක විදියට columns දෙකක් හෝ වැඩි ගණනක් අපි mix කරලා ගන්නවා. හරි columns දෙකක් හෝ වැඩි ගණනක්. හරි lag එක වැඩිනේ. අවුල නැහැ මේ වීඩියෝ එකට විතරයි. හරි මේ columns වැඩි ගණනක් ගන්නවා. දැන් මෙතන බලමු subject code එක ගන්න බෑ. හරි අපි subject code එකයි name එකයි දෙකම ගත්තා කියන්නකෝ. එහෙම වුණොත් ළමයි මේ 101යි maths කියන කය repeat වෙනවද මෙතන? නෑ. හැබැයි මෙතන බලන්න 102යි ICT කියන එක repeat වෙනවනේ. එතකොට අපි මේ දෙන්නාම ගත්තත් unique එකව හොයාගන්න බෑ. නේ uniqueම නෑ. මොකද මෙයා repeat වෙනවා. හරි. හැබැයි මට පුළුවන් subject code එකයි medium එකයි එකට ගන්න. හරි. subject code repeat වෙනවා වෙන්න පුළුවන්. medium repeat වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ බලන්න 102යි English කියලා තියෙන එක ආයෙ repeat වෙන්නේ නැහැ. ආයෙ එන්නේ 102යි සිංහල. තේරුණාද මං කියන කතාව? 102යි සිංහල 102යි English. එතකොට ඒ combination එක repeat වෙන්නේ නැහැ. අපි ඕකට කියනවා composite key එකක් කියලා. හරිද? composite key එකක් කියලා අපි කියනවා. තේරුණාද? right. ඔය තියෙන number 2. Number 3 and actually the final one. ඔයාලට තියෙන මේ තුන විතරයි. Foreign key. Foreign key කියලා කියන්නේ ළමයි. දැන් මෙතන දෙන්නෙක් ඉන්නවනේ අපේ primary key විදියට. හරි. foreign key එකක් කියලා කියන්නේ අපේ ඉන්න primary key එකක් තව table එකකට යනවනම්. හරිද? මොකටද කියන්නේ අපි එක table එකක තියෙන එකකට තව table එකකට යවන්නනේ. අපි සාමාන්‍ය ළමයි එහෙම යවනවා tables දෙකක් connect කරන්. හරි. tables දෙකක් connect කරලා දැන් මම තමයි unique situation එකක් පෙන්නනවා. මෙතන ළමයි students ලා එක එක විදිහේ subjects ඉගෙන ගන්න. ඒක true. right? එයාලට එන marks ටික දාන්නයි මම දැන් යන්නේ. marks ටික දාන්න මම තෝරගන්නවා වෙනම table එකක් marks කියලා. හරිද? marks කියලා table එකක් තෝරගන්නවා. right. මෙතන marks කියන table එකේ ළමයි තියෙන්න ඕනේ ළමයාගේ විස්තරත් ඒ ළමයා කරන subject එකේ විස්තරත් ඒ subject එකේ ලකුණුත්. ඒ subject එකට ඒ ළමයා ගත්ත ලකුණුත් තියෙනවා. මොනවා තියෙන්න ඕන දේවල් තුන? students details, subject details and the marks. right? okay. මම මෙතන columns 4යි ගහලා තියෙනවා. හරිද? 1 2 3 4 4යි. හේතුව තමයි ළමයි අපි පාවිච්චි කරන්න යන්නේ මෙන්න මේ මං කියන foreign key කියන concept එක. මෙන්න මේක තමයි අපි පාවිච්චි ගන්න යන්නේ. හරිද? බලන්න මං කරන වැඩේ. මම කරනවා ළමයි අපිට දැන් connect කරන්න ඕන table දෙක මෙයාලා දෙන්නනේ. හරිද? එයාලා දෙන්නගෙම primary keys ටික මෙන්න මේ table එකට ගෙනල්ලා අතාරිනවා. හරි. කවුද primary key? student id මේ පැත්තෙන් මේ පැත්තේ දෙන්නෙක් ඉන්නවනේ. sub code ඒ වගේම medium. හරි. මෙයාලා තුන් දෙනා මෙහෙට ගෙනාවා කියලා මෙයාලා මේ table එකේදී ළමයි primary key නෙමෙයි. හරිද? එයාලා නිකන් foreigners ටිකක් විතරයි. ඒක නිකන් මම මෙහෙම සාමාන්‍යයෙන් මෙහෙම example එකක් use කරනවා. primary key එකක් කියන්නේ නිකන් රටක ජනාධිපති කෙනෙක් වගේ. හරි. foreign key එකක් කියන්නේ ඒ ජනාධිපති වෙන රටකට ගියාම වගේ. හරි. දැන් කෙනෙක්ට පුළුවන් අමුන්ගේ රටේ ඉන්න ලොකුම පුද්ගලයා වෙන්න. හරි. හැබැයි වෙන රටකට ගියාට පස්සේ එයා සාමාන්‍ය කෙනෙක්. එයා VIP guest කෙනෙක් ඕන. That's all. නේ එයාට අර තිබ්බ ස්පෙෂල් තැන නැති වෙනවා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ ස්ටුඩන්ට් ID එක මේ ටේබල් එකට යද්දී එයාට තිබ්බ අර ස්පෙෂල් තැන
නැතුව යනවා. හරි. එතකොට මෙයා මෙතනින් මේකට යනවා. මෙයාලා දෙන්නා මෙහෙනොත් මෙහෙනොත් මෙතනට එනවා. හරිද? ඔය තුනට අපි කියනවා foreign keys කියලා. හතරවෙනියට මට ඕන වැඩේ මම කරගන්නවා. මොකද්ද? ලකුණු ටික දානවා. හරි. ඇයි මම මේක මෙහෙම දැම්මේ? මෙහෙම දාන්න හේතුව තමයි ළමයි. දැන් මට ක්ලියර්ලි බලන්න පුළුවන් ලකුණු දකිනානේ මම මෙතන. මම මේක පුරවන්න යන්නේ නැහැ. හරිද? ලකුණු දකිනානේ. දැක්කම මට බලන්න පුළුවන් මොන සබ්ජෙක්ට් එකකද කියලා. මෙන්න මේ සබ්ජෙක්ට් කෝඩ් එකේ මීඩියම් එකේ තියෙනවා. ගිහිල්ලා බලනවා R8 මොන හරි 102 නම් තියෙන R8. 102 ICT. ඕකේ. ICT ඉංග්ලිෂ් මීඩියම් වලින් කරලා SID එකේ තියෙන ළමයාගේ ID එකනේ. එතනට ගිහිල්ලා ගන්න යාගේ ඉතුරු ඩීටේල්ස් ටික. ළමයාගේ නම, ක්ලාස් එක, ඒජ් එක, ඒ වගේ ඉතුරු ඩීටේල්ස් ටික. තේරෙනවද මේ ප්‍රයිමරි කී and foreign key use වෙන විදිය? ප්‍රයිමරි කී එකක් කියන්නේ තමුන්ගේ ටේබල් එකේ යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න. foreign key එකක් විදියට එයාම තව ටේබල් එකකට යනවා. මොකටද? ටේබල්ස් දෙකක් කනෙක්ට් කරන්න. සමහර කලාවට ටේබල්ස් තුනක් කනෙක්ට් කරන්න. හරිද? ටේබල්ස් කනෙක්ට් කරන්න එයා යනවා තව ටේබල් එකකට. ඊට අමතරව කොම්පොසයිට් කී එකක් තියෙනවා. කොම්පොසයිට් කී කියලා කියන්නේ ප්‍රයිමරි කී එකක් නැති වුණාම, ඒ කියන්නේ ක්ලියර්ලි අපිට පේන්න ප්‍රයිමරි කී එකක් නැති වුණාම අපිට සිද්ධ වෙනවා දෙන්නෙක් හෝ තුන් දෙනෙක් එකතු කරලා ප්‍රයිමරි කී එකක් හදන්න. තේරුණාද? ඕක තමයි ළමයි ඩේටාබේස් වල තියෙන කෝ එක. හරය. right? ඇත්තටම ඕක තමයි හරය කියලා කියන්නේ. right? ඕට වඩා ලොකු දෙයක් අපට උගන්වන්න නැහැ. right? keys ටික තියෙනවා. මම දැන් relationships තුන තියෙනවා ඔයාලට උගන්වන්න. ඕක තමයි බේසික්ස් ටික. හරිද? ඕක තමයි සාමාන්‍යයෙන් ඔයාලට O levels වලට අහන්නේ. right? මම අන්තිම කොටස කියලා දෙන්නම් මේ relationships. දැන් ළමයි tables දෙකක් අතර relationship එකක් හැදෙන්න පුළුවන්. දැන් මේ tables දෙක අතර හැදුනා වගේ. නේ? එයාලා දෙන්න අතර relationship එකක් තිබ්බා. right? ඒ වගේ relationships හැදෙන්න පුළුවන්. relationship ಜಾති තියෙනවා ළමයි තුනක්. හරිද? ඔබ ඉන්න ඉක්මනින් මකන්න. හරි. අපි ලියමු topic එක types of relationships. Number 1. One-to-one relationships. Relationship. One-to-one කියලා කියන්නේ ළමයි අපේ ටේබල් දෙකක් තියෙනවානේ. අපි උදාහරණයකට මෙහෙම ගමුකෝ ළමයි. අපේ ටේබල් දෙක තමයි person and passport. Person and passport. මං ගාව ටේබල් දෙකක් තියෙනවා. person and passport. හරිද? මම මේක වෙනස් විදිහකට පෙන්නන්නේ. person කිව්වම ළමයි අපි හිතමු මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවා කියලා P1 P2 P3 කියලා. අනිත් පැත්තෙන් passport තුනකුත් තියෙනවා. PP1 PP2 PP3 කියලා තුන් දෙනෙක් ඉන්නවා. passport තුනයි මිනිස්සු තුන් දෙනයි. ළමයි එක මිනිහෙක්ට තියෙන්න පුළුවන් එක passport එකයි නේද? ඒ වගේම එක passport එකකට ඉන්න පුළුවන් එක අයිතිකාරයයි නේද? ජීවිතේට කාට හරි පුළුවන් ද අනිත් පැත්තේ දෙන්නෙක් එක්ක කනෙක්ට් වෙන්න? බෑ නේද? person කියන එක්කෙනා හැමතිස්සෙම කනෙක්ට් වෙන්නේ මේ ටේබල් එකකින් එක්කෙනෙක් එක්ක.
මේ ටේබල් එකේ පාස්පෝර්ට් එකක් කනෙක්ට් වෙන්නේ මේ ටේබල් එකේ කෙනෙක් එක්ක. තේරෙනවද? මේ පැත්තෙන් එකක්, මේ පැත්තෙන් එකකට. මේ පැත්තෙන් එකක්, මේ පැත්තෙන් එකකට. Hence 1 to 1. හරිම ලේසි. Right? 1 to 1 relationship. Right? දෙක. 1 to many. one to many relationship. හරි. මේකෙන් මම ගන්නවා ළමයි mother and child කියලා ටේබල් දෙකක්. හිතමුකෝ අම්මලා තුන් දෙනෙක් ඉන්නවා කියලා. M1 M2 and M3 කියලා. ළමයි පහක් ඉන්නවා. හරිද? ළමයි එක මදර් කෙනෙක්ට ඉන්න පුළුවන් ළමයි ගොඩක්. හැබැයි එක ළමෙක්ට ඉන්න පුළුවන් එක මදර් කෙනෙක් විතරයි. මේ පැත්තෙන් බැලුවොත් 1. හරි. මේ පැත්තෙන් බැලුවොත් many මොකද එක මම්මට ළමයි දෙන්නෙක් ඉන්න පුළුවන්. තේරෙනවද? මෙන්න මෙහෙම එකක් වෙන්න පුළුවන් නේ. මෙයා මෙහෙටයි මෙහෙටයි. මෙයා මෙහෙටයි මෙහෙටයි. මෙයා මෙහෙට. බලන්න වෙලා තියෙන වැඩේ. මෙයාගේ පැත්තෙන් බැලුවොත් many නේ. ඒ කියන්නේ one mother can have many children. One child can have one mother. මෙහෙන් දෙකකට යන්නේ නැහැ හැමතිස්සෙම. මෙහෙන් එකකට විතරයි. මේ පැත්තෙන් දෙකකට යන්නත් පුළුවන්, තනි එකක් වෙන්නත් පුළුවන්. ඕකට අපි කියනවා one to many relationship කියලා. තුන්වෙනියට තියෙනවා many to many relationship. හරි. many to many relationship. Many to many relationship කියන්නේ ළමයි දෙපැත්තෙම ගොඩක් තියෙනවා. අපි මෙහෙම ගමුකෝ. student life teachers life. students life teachers life ඉන්නවා. බලන්න. ස්ටුඩන්ට් කෙනෙක්ට පුළුවන් ටීචර්ස්ලා ගොඩකින් ඉගෙන ගන්න නේ. ඔන්න ඔය වගේ. හරි. ඒ වගේම අපි අනිත් පැත්ත බැලුවොත් ටීචර් කෙනෙක්ටත් පුළුවන් ස්ටුඩන්ට්ස්ලා ගොඩකට උගන්වන්න. right? තේරෙනවද කියන කතාව? මේ පැත්තටත් මෙනි, මේ පැත්තටත් මෙනි. ඕක තමයි many to many relationship එකක් කියලා කියන්නේ. තේරෙනවද? ඕක තමයි අපි many to many relationship එකක් කියලා කියන්නේ. හරිම ලේසි. right? ඔය තුන තමයි අපේ තියෙන මේන්ම relationship ಜಾති ටික. right? ඔය simple දේවල් ටික මං හිතන්නේ මට පැය භාගයක්වත් ගියා කියලා උගන්නන්න. හරි? ඔය simple දේවල් ටික මතක තියාගත්තොත් අනිවාර්යෙන් ලකුණු 10න් 10 ගන්න පුළුවන් paper එකට. හරිද? ඔයාලට හැබැයි පොඩ්ඩක් අර කොහොමද කියන්නේ? common sense කියලා දෙයක්ත් තියෙන්න ඕනේ. හරිද? මොකද යාලා tables දෙනවා, tables වල primary key identify කරගන්න වෙනවා, table වල foreign key identify කරගන්න වෙනවා. එතකොට ඔයාලගෙන් අහන්න පුළුවන් tables දෙකක් connect කරනවා නම් ඒ ගැන විස්තරයක්. හරිද? අලුතින් මොන හරි add කරනවා නම් හිතන්නකෝ අපිට කියනවා data එකක් දීලා මේ data එක add කරනවා නම් මොන table එකද edit කරන්න ඕනේ. අන්න identify කරගන්න ඕනේ. Right? Now that part I can't really teach you here. Right? I'll be doing those in my past papers, not past papers, sorry, model papers. Right? I'll do 3 model papers. මම කලින් episode එකක් කිව්වා මම මේව තුනක් කරනවා කියලා. හරිද? මේ තියෙන්නේ database වල basics ටික. මම ඉක්මනින් ආවා. හරිද? දැන් අහන්නකෝ. මෙතනින් grade 10 basic theories ටික ඉවරයි. basic theories ටික ඔන්න ආයි කිව්වා. හරිද? මේක මම revision එකක් විදියට විතරයි කට්ටියට use කරන්න කියලා බල කරන්නේ. මේ කිසිම විදියකට theory එක විදියට use කරන්න එපා. හරිද? මොකද theory එක ඉගෙන ගන්න නම් අපිට තව ගොඩක් දේවල් තියෙන ඉගෙන ගන්න. හරිම interesting දේවල් තියෙන ඉගෙන ගන්න. හරි. මම මේකේ පුළුවන් තරමක් උගන්වනවා. මම මේකේ මම කියනවා around 80% විතර උගන්වනවා syllabus එකේ. හරි. Can't do 100%. If I'm doing 100%, I'll have to do videos for like hours. Right? Now this video is, let's see, it's just 25 minutes long.
right ඒක 25 minutes මම හිතන්නේ කලින් එපිසෝඩ් එකත් ඒ වගේ වෙලාවක් ගියේ කලින් ඒවා half an hour එකක් දෙකක් විතර ගියා පැයක් විතර එච්චරමනේ හරි ලොකු මේවා නෙමෙයි right එතකොට ඔයාලා මම මේ කියලා දෙන එක හොඳට අහගන්න හොඳට ඒක තේරුම් ගන්න හරිද තේරුම් ගන්න බෑ නම් please you can text me anytime like මෙන්න මේ හරි මෙන්න මේ හරි තියෙන phone number එක හරි please just text me right or call me and ask me that's fine හරිද anytime ඒක හිතන්න එපා ඔයාලා call එකක් දීලා අහන්න හරි මෙතන grade 10 කොටස ඉවරයි right grade 11 එක මම ඇත්තටම කොටස් දෙකක් විතර රෙකෝඩ් කරලා තියෙන්නේ හරිද මම Pascal එක කරනවා Pascal නෙමෙයි programming lesson එක කරනවා episodes දෙකකින් හරි multimedia එක එකයි ඊටු ඒවා ඇත්තටම එක එක හරිද එතන ඔක්කොම episodes එතකොට 7ක් හරි මම දන්නේ නැහැ මෙතන කීයක්ද කියලා මම හිතන්නේ මේ නෑ 11ද කොහෙද මට මතක විදියට හරි එතකොට 17ක් 18ක් විතර ඉවරයි right මම try කරනවා Pascal එක එක සැරේම කරන්න. ඒ කියන්නේ පැය දෙකක් විතර අරන් එක සැරේ කරන්න. හරි. we'll see. එතකොට Pascal හැබැයි එතකොට ගොඩ ගැහෙනවා වැඩි. right මට ඕනේ basics ටික ගන්නන්න විතරයි. right we'll see. ඒ කියන්නේ විදිය බලමු. මේ okay. ඒක තමයි කියන්න තියෙන්නේ. අපි එහෙනම් grade 11 leveling හම්බෙමු. bye.